හරි දැන් මෙහෙම ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන රියල් කියලා එක්කුයි ඩෙමෝ කියලා එක්කුයි. ඒතර අපි දැන් ඩෙමෝ account එකට මෙතන ටච් කරනවා. ඊට පස්සේ මෙතන අපිට ඔයාගේ බැලන්ස් එක ඕන ගාණක් චේන්ජ් කරලා දැන් මෙතන තියෙන 10000ක් ඒක මම කෙලින්ම 1000ක් කරගන්නවා. ප්‍රශ්නයක් නෑ අපිට කැමති ගාණක් ටයිප් කරලා account එකට වෙනස් කරගන්න පුළුවන්. හරි දැන් කෙලින්ම 1000 වුණා ඩෙමෝ වල. ඒතර මෙතන කෙලින්ම ලෙවරේජ් එකක් තියෙනවා. ඒතර අපිට කෙලින්ම ලෙවරේජ් එකත් ඕනි ගානක වෙනස් කරගන්න පුළුවන්. ඒක කමන්නේ සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ රියල් account එක නම් ලෙවරේජ් එක 400 වගේ දාලා රේට් කරන්න. එතකොට වැඩි එන්ට්‍රීස් ගන්න බෑ. අවුලක් වෙන්නේ නැහැ. එතකොට ලෙවරේජ් එකත් මෙතනින් චේන්ජ් කරගන්නවා. ඊට පස්සේ දැන් බලමු දැන් අපි මේක දැන් ඔයාලට පේනවා මෙතන ඩෙමෝ එකට එහා පැත්තේ MT5 කියලා තියෙනවා. එතකොට MT5 app එක අපි download කරලා තියෙන්න ඕනේ. එතකොට දැන් මේකේ තියෙනවා save එක Ignis MT5 Trail 14 කියලා. එතකොට MT5 හරි දැන් account එකට අපි දැන් මේ Ignis account එක create කරලා දාපු password එක තමයි මේක සාමාන්‍යයෙන් එන්නේ demo එක. මොකද මේක auto හැදිලා තිබ්බ demo account එක. දැන් ඔයාලට ඕන නම් ඒක password වෙනස් කරගන්නත් පුළුවන්. අපි දැන් password වෙනස් කරමු. password එක හරි දැන් පාස්වර්ඩ් එක වෙනස් වුණා. දැන් අපි බලමු මේක MT5 එකට ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඒතර ඔයාගාව මේ MT5 එක තියෙන්න ඕනි. MT5 කියලා සර්ච් කරන්න ඕනි Play Store එකේ. ඔයාගේ මේ Android phone එක නම් Play Store එකේ, iPhone නම් App Store එකේ. ඒතර මම download කරන් තියෙන MT5 කියන එක. ඒතර ඔක උතනින් open කරා. එතකොට මේකේ මෙතන කෙලින්ම දැන් මෙතනේ මම account හදලා තියෙන මගේ account එක. එතකොට මෙතන ඔයාලට පේන ධන ලකුණක් මේකේ කෙලින්ම MT5 එක මෙන්න ධන ලකුණට ටච් කරන්න ඕනි. ඊසේ මෙතන සර්ච් කරන්න ඕනි. මේ සර්ච් කරන දන Ignis Technologies එකක් දිග හද්දිම මෙතන එනවා. මේ කහ පාටට එනවා. ඔක ටච් කරන්න ඕනි. ඊට පස්සේ මෙතන තියෙන save එක. save එක බලන්නේ මෙතන තියෙනවා අපේ demo එකේ save එක තමයි Ignis MT5 Trail 14 කියන එක. ඒතකොට අපි කෙලින්ම මෙතන 14 දානවා. එතකොට enter login එක මෙතනින් අපිට copy paste කරගන්න පුළුවන්. මේක copy කරගත්තා. හරි දැන් දාපු password එක ගන්නවා. හරි මේ තියෙන්නේ අපේ account එක අපේ account එක මෙතන තියෙනවා enter symbols කියලා. එතන search කරනකොට අපි දැන් gold trade කරන නිසා gold කියන්නේ XAU USD කියලා තියෙනවා. අන්න හරි. එතකොට ඔගේ chart එකට ගියාට පස්සේ මොකම කළා දැන් gold market එක පෙන්නනවා. මේක කෙලින්ම මෙතන time frame එක වෙනස් කරන්න පුළුවන් 15 minute 4 hour ඕන එකක් වෙනස් කරගන්න පුළුවන්. එතකොට එහෙම තමයි තියෙන්නේ. ඔයාගේ මොකක් හරි concept එකක් තියෙනවා මේකේ demo account එක හදලා ඕන විදිහට practice වෙන්න පුළුවන්. මේ හරි